AC එකක රෙෆ්‍රිජරන්ට් ගෑස් එක කියන්නේ මොකක්ද කියලා දන්නවද? R22, R40A, R32. මෙන්න මේ ගෑසස් තුන තමයි ලංකාවේ දැනට තියෙන AC යුනිට්ස් වල බහුල වශයෙන් භාවිතා වෙන ගෑසස් තුන. මෙතනින් R22 කියන්නේ ගොඩක් පරණ AC යුනිට්ස් වල භාවිතා කරපු ගෑස් එකක්. ඒක පරිසරයට එච්චර හොඳ නැති ගෑස් එකක් නිසා ඒක දැන් භාවිතයෙන් ඉවත් කරන ගමන් තමයි තියෙන්නේ. R410A කියන්නේ R22 වලට වඩා ටිකක් අලුත් ගොඩක් ඉන්වර්ටර් යුනිට්ස් වලට භාවිතා කරපු ගෑස් එකක්. හැබැයි මේ ගෑස් එකත් ඕසෝන් ස්තරයට කරන හානිය නිසා ක්‍රමක්‍රමයෙන් භාවිතයෙන් අයින් කරගෙන යන ගමන් තමයි තියෙන්නේ. එතකොට R32 තමයි දැනට අලුතෙන් එන ACs වල තියෙන අලුත්ම ගෑස් එක. මේක එෆිෂන්සි එක වැඩි වගේම මේන්ටෙනන්ස් වලදී චුට්ටක් පහසුයි හැන්ඩල් කරන්න. ඒක නිසා 2026 දී අලුතින් AC එකක් ගන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මොකක්ද තියෙන රෙෆ්‍රිජරන්ට් ටයිප් එක කියලා චෙක් කරලා බලලා ගන්න අමතක කරන්න එපා. මොකද හදිස්සියේවත් රිපෙයාර් එකක් එහෙම ආවතින් පරණ ගෑස් එකක් තියෙන යුනිට් එකක් වුණොත් රිපෙයාර් කොස්ට් එක වැඩි වෙනවා වගේම රිපෙයාර් එකේ පොඩ්ඩක් අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒක නිසා ඒක හොඳට චෙක් කරලා ගන්න මතක තියාගන්න.